සොසේජස් නම ඇසූ පමණින් අපේ කටට කෙල උනන නූතන ලෝකයේ නැතිවම බැරි ආහාරයක්. උදෑසන ආහාරවේලේ සිට ස්ථාදයකදී පිළිගන්නන හොඩ්ඩෝග් එකක් දක්වා සොසේජස් නැති තැනක් අද නැහැ. නමුත් ඔබ දන්නවාද මේ රසවත් චිකන් සොසේජස් වල ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිවයන්නක් බව. අද අපි කතා කරන්නේ සොසේජස් ලෝකය ආක්‍රමණය කළ ආකාරය, එහි සැඟවුණු ඉතිහාසය සහ අද වන විට මෙය බිලියන ගණනක දැවැන්ත ව්‍යාපාරයක් වී ඇති ආකාරය පිළිබඳවයි. රැඳෙන්න මේ ටීවි කොටුව රස මතක. සොසේජස් යන වචනය බිහිවී ඇත්තේ ලතින් භාෂාවේ සල්සස් කියන වචනයෙන්. එහි තේරුම වන්නේ ලුණු දැමූ යන්නයි. සොසේජස් වල මුල්ම සලකුණ හමුවන්නේ අදින් වසර 4,000කට පමණ පෙර පැවති සුමේරියානු ශිෂ්ටාචාරයෙන්. එදා මිනිසුන් සතුන් දඩයම් කර ලබාගත් මස් කල් තබා ගැනීම සඳහා කුල්ලු බඩු සහ ලුණු මිශ්‍ර කර සතුන්ගේම බඩවැල් තුළට පුරවා තැබීමට පුරුදු වී සිටියා. පසුව ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර තුළ මෙය තවත් ජනප්‍රිය වුණා. සුප්‍රකට ග්‍රීක කවි හෝමර් සිය ඔඩිසි කෘතියේ පවා සොසේජස් ගැන සඳහන් කර තැබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් එදා වැඩිපුරම භාවිතා වුණේ ඌරුමස් සහ හරක්මස්. නමුත් කුකුළුමස් හෙවත් චිකන් සොසේජස් ලෝකයට හඳුන්වාදීම සිදු වූයේ මෑතකාලීන පරිණාමයක් ලෙසයි. 20 වන සියවස අගභාගය වන විට ලෝකයේ ආහාර පුරුදු විශාල ලෙස වෙනස් වුණා. මෙයට ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. පළමුවැන්න සෞඛ්‍ය පිළිබඳ අවධානයයි. ඌරුමස් සහ හරක්මස් වල අඩංගු අධික මේදය නිසා මිනිසුන් බිය වුණා. ඒ වෙනුවට මේදය අඩු ප්‍රෝටින් බහුල චිකන් සඳහා විශාල ඉල්ලුමක් ඇති වුණා. දෙවැන්න ආගමික සහ සංස්කෘතික සාධකයි. ලෝකයේ බොහෝ රටවල ඌරුමස් හෝ හරක්මස් අනුභව නොකරන ජන කොටස් සිටිනවා. ඔවුන්ට චිකන් සොසේජස් යනු කිසිද බාධාවකින් තොරව භුක්ති විඳිය හැකි කදිම විකල්පයක් වුණා. මේ නිසා යුරෝපයෙන් ඇරඹි සොසේජස් සංස්කෘතිය අද වන විට ආසියාව සහ මැද පෙරදිග රටවල් පුරා ඉතා වේගයෙන් පැතිර ගොස් තිබෙනවා. අද වන විට සොසේජස් වෙළඳපොළ යනු සාමාන්‍ය ව්‍යාපාරයක් නෙවෙයි. දත්තවාර්තාවලට අනුව 2023 වසර වන විට ගෝලීය සොසේජස් වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 80කට වඩා වැඩි. ඉදිරි වසර 5 තුළ මෙය තවත් 5%ක පමණ වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ආර්ථික විශේෂඥයන් පවසනවා. විශේෂයෙන්ම ready to eat හෙවත් ඉක්මනින් පිසගත හැකි ආහාරවලට ඇති ඉල්ලුම නිසා චිකන් සොසේජස් වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. අද වෙන විට චීස් සොසේජස්, කොච්චි සොසේජස් සහ දුම්ගැසු එසේත් නැත්නම් ස්මෝකඩ් සොසේජස් වැනි විවිධ රසයන්ගෙන් මේවා වෙළඳ පොළට පැමිණෙන්නේ පාරිභෝගිකයාගේ විවිධ රුචිකත්වයන් හඳුනා ගනිමිනුයි. මීට වසර දහස් ගණනකට පෙර මස් කල් තබා ගැනීමේ සරල ක්‍රමයක් ලෙස ඇරඹි සොසේජස් අද වන විට ලෝක ආර්ථිකය හසුරවන දැවැන්ත කර්මාන්තයක් බවට පත්ව අවසන්. තාක්ෂණයේ දියුණුවත් සමග මෙය තවත් අලුත් වෙමින් ඉදිරියට යනු නොඅනුමානයි. ඉතින් මීළඟ වතාවේ ඔබ චිකන් සොසේජස් එකක් රස බලන විට මතක තබා ගන්න. ඒ රසය පිටුපස වසර 4,000ක ඉතිහාසයක් සහ බිලියන ගණනක ව්‍යාපාරික ජාලයක් සැඟවී ඇති බව. මේ වීඩියෝ එක ගැන ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හමු වෙමු ඊළඟ වීඩියෝෙන්. මේ ටීවී කොටුව රස මතක. ජය වේවා.